Indie Vibes YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් වෙනද වගේම ඔන්න වටරවුමක් තමයි මේ යන්න ඇවිල්ලා තියෙන්නේ. අද අපි මේ ඇවිල්ලා ඉන්නේ මාතලේ පැත්තට. ඉතින් මට හරියටම මෙහෙට කියන නම් මතක නැහැ. ඔයාලා මේ වෙනකොටත් මේ තැන දන්නවා සහ ඔයගොල්ලෝ ගිහිල්ලත් ඇති. ඉතින් මේ තියෙන්නේ කිරියම්මා දියුල්පත. ඉතින් අපි මීට කලින් එකපාරක් මේක බලන්න ආවා. ඒ කියන්නේ මේක මුලින්ම ප්‍රසිද්ධ වෙච්ච කාලේ. ඊට පස්සේ අපි ආයි මෙතනට ඇවිල්ලා නැහැ. ඔන්න මේ දෙවෙනි පාර තමයි අද අපි මේ ආවේ. අපි පළවෙනි පාර එනකොට වඩා දෙවෙනි පාර එනකොට මේ තැන ගොඩාක් වෙනස් වෙලා තිබ්බා. මෙතන පත්තිනි මෑණියන්ගේ හාස්කම් වලින් පිරුණු තැනක්. අපි දැන් අවුරුදු ගානකට කලින් එනකොට මෙතන මේ විදිහට බැනර් පිළිම වහන්සේලා මේ කිසිම දෙයක් තිබ්බේ නැහැ. මට මතක විදිහට එකම එක බැනර් එකක් තිබ්බා පත්තිනි මෑණියන් ගැන. ඉතින් ඒ ඇරෙන්න මේ කිසිම දෙයක් මට මතක විදිහට තිබ්බේ නැහැ. දැන් මේ සැරේ අපි යනකොට ඔයාලට පේනවනේ ගොඩාක් ලොකු වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ හැමතැනම බැනර් එහෙම ගහලා තියෙනවා. හැබැයි මම මෙතන තවත් දෙයක් සඳහන් කරන්න ඕනේ. මේ අපි කලින් එද්දි හරිම නිදහස් නිස්කලංක අර අමුතුම මේ සහනයක් දැනෙනවා දැන් මෙතනට යද්දි. දැනුත් මං කියන්නේ ඒක නැත්තේමයි කියලා. නමුත් අර දැන් කලින්ට වඩා මෙතන මේ අර මිනිස්සු දැන් ඇවිල්ලා එක එක බැනර් ඔයාලට පේනවනේ වටේ කොච්චර බැනර් තිබ්බද කියලා. ඉතින් ඒ වගේ ගහලා තියෙනවා. අර දැන් නිකම් විනාශ කරලා වගේ හැඟීමක් මට නම් ආවා. මේක තමයි මෙතන තියෙන විශේෂත්වය වෙන්නේ. මේකින්ද තමයි මේ තැන ප්‍රසිද්ධ වුනේ. ඉතින් දැන් මෙතන වටේට මේ උල්පත වටේට දැන් නම් මේ වැටක් ගහලා ආවරණය කරලා තියෙනවා. ඒ කාලේ නම් එහෙම තිබ්බේ නැහැ. අපි මෙතනට බැස්සත් එක්ක අපිත් ඒ කාලේ ඇත්තටම අපේ අතිනුත් ඒ වැරද්ද වුණා. දැන් නම් එහෙම කරන්න එපා කියලා කියනවා. අර තමන්ගේ හිතේ තියෙන දෙයක් ඉටු වෙනවද නැද්ද කියලා බලන්න මෙතන මේ බුලත් කොලයක් තියලා මේ කාසියක් තියලා මේ තිබ්බහම මේකට ඇද ගන්නවා. ඉතින් අපිත් ඒ වැඩේ කරලා බැලුවා. ඉතින් ඇත්තටම මෙහෙම වෙනවා. ඒක විද්‍යාත්මක සංසිද්ධියක් කොහොම නමුත් ඒ කාලේ අපිට ඔවා එච්චර ගාණක් නැහැ තේරුණෙත් නැහැ. දැන් නම් අපි එහෙම කිසිම දෙයක් කරේ නැහැ. හැබැයි ඒ කාලේ මේ කට්ටිය ඇවිල්ලා ඒකම තමයි කරලා බලන්නේ. ඉතින් ඒකෙන් වෙන්නේ මේ උල්පතට හානියක් වෙන එක. ඉතින් ඔයගොල්ලෝ නම් එහෙම කරන්න එපා. දැන් ගියොත් එහෙම. ඒ හින්දා තමයි ඒ වැට ගහලා තාවරණය කරලා තියෙන්නේ මම හිතන්නේ. මේක තියෙන්නේ මොරගහකන්ද ජලාශයට යන පාරෙම තමයි. අපිට ඇත්තටම මේ දවසේ අපි යන්න තිබ්බ තැනට අපිට යන්න හම්බුනේ නැහැ. අපි අනුරාධපුරේ ගිහිල්ලා ඉවර වෙලා අපි අනුරාධපුරේ ගිහිල්ලා එන ගමන් තමයි අපිට අපි මේ මාතලේට ආවේ. ඒකට හේතුව අපි ලකේගල යන්න බලන් තමයි ආවේ. ඉතින් අපි ඇත්තටම කවදාවත් ගිහින් තිබෙත් නැහැ ලකේගල. ඉතින් යන්න ආස වුණා මල්ලිලා ඔක්කොම මේ ඒ හින්දා අපි ඇත්තටම මේක යන්න ආවා. නමුත් අපි මෙහෙට එද්දි ටිකක් හවස් වුණා. ඉතින් හවස් වරුවේ ලකේගල යන්න බෑ. අපි ඉතින් ඒ ගැනත් විස්තර අහලා අවට ඒ ඉන්න කට්ටියගේ මේ අහලා ඊට පස්සේ තමයි අපි මේ කිරියම්මා උල්පත බලලා මේ පල්ලම් බහින්නේ. මේක මට මතක විදිහට අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස් මේ පාරේ හවස් වරුවේ ගිහිල්ලා බලන්න හරිම ලස්සනයි. මේකේ අර මේ වාහනත් ඒ කියන්නේ වැඩි එන්නේ නැහැ එහෙම ලොකුවට. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මේ වීඩියෝ එකෙත් ඉතින් අපිට ඇවිදගෙන උනත් යන්න පුළුවන් එක දිගට මේ වැඩි වාහනත් නැති හින්දා මේ හරිම ලස්සනයි. ඉතින් හවස් වරුවේ ගිහින් බලන්න ඔයගොල්ලෝ. මේ අපේ ට්‍රිප් එකේ තුන්වෙනි දවස අපේ මේ මල්ලිගේ යාළුවෙක්ට තියෙන ගෙස්ට් හවුස් එකක් මේ විවස්ටන් වල. ඉතින් දැන් අපි මේ හේදන් තමයි මේ යන්න හදන්නේ. ඔයාලට පේන්නේ නැති ඈත් තියෙන මේ කුළුණ ගාවට අපි එතනට ගියාම මේ වටේම පේනවා view එක. අපි මේ view එක බලන්න තමයි යන්නේ. හැබැයි මේ මෙතනට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතනට මේ හැමෝටම යන්න බෑ permission එකක් ඕනේ. ඉතින් කොහොම හරි අපිට chance එකක් හම්බුණා යන්න. ඉතින් ඕන දැන් අපි මේ යන්නේ එතන බලන්න. හැබැයි දැන් මම හරියටම දන්නේ මේ වෙනකොට මෙතන කොහොම තත්ත්වයක් තියනවාද කියලා. මොකද මේ දවස්වලේ මල්ලිලා කිව්වා මෙතනට ගොඩක් ඒ කියන්නේ දිට්ඨාසුලි කුණාටුව හේතුවෙන් ගොඩක් හානි සිද්ධ වුණා කියලා. ඉතින් දැන් නම් කොහොම තියනවාද කියලා දන්නේ හරියටම. ඉතින් දැන් අපි මේ යන්නේ මේ view එක බලන්න. ඉතින් එන්න අපිත් එක්ක
එකම දැම්මා මේ කොහොමද කියලා බලන්න. එතන මාර විදිහට උලන් තියෙනවා. දැනුත් ඔයාලට මේ අපි යන පාරේ ඔයාලට පේනවා ඇති මේ ඔරිජිනල් සවුන්ඩ් එකේදී කොහොම වෙනසක් තියනවද කියලා. දැන් මේ අපි ඉන්න තැනයි ඉස්සෙල්ලා හිටපු තැනයි අතර අපි දැන් මේ ඉන්නේ පිටවල පත්තනේ. ඉතින් අපි රිවර්ස්ටන් මේ සැරේ ගියේ නෑ. ඒකට හේතුව තමයි අපි එක සැරයක් රිවර්ස්ටන් තියෙනවා සහ මාරම් ට්‍රැෆික් එකක් තියෙනවා. අනිත් එක තමයි මේ වාහනේවත් පාක් කරගන්න එදා ඉඩ තිබෙත් නැහැ. ඕවර් ක්‍රවුඩඩ්. ඉතින් ඒ හින්දා අපි හිතුවා ඒක බලලා තියෙන හින්දා මෙතනට යන්න. මෙතනත් ඉතින් ඒ වගේම සෙනග හිටියා. ඉතින් කොහොම නමුත් ඉතින් අපි ගිහිලත් නැහැ. ඉතින් කොහොම හරි මෙතන වාහනේ පාක් කරගෙන අපි බලන්න ගියා. මෙතනත් මාරම ලස්සනයි. ඔයාලත් බලන්නකෝ ඉතින්. මෙතන මම මේ කියන්නේ යන පාර ගැන නෙමෙයි ළමයි ලස්සනයි කියලා. ඔයගොල්ලෝ මේ යන ගමන් බලන්න පිටිපස්ස හැරිලා ඒක මාරම ලස්සනට ඔයගලන්ට view එක පෙනේ. අන්න ඒ view එක ගැන තමයි මම කියන්නේ. යන පාර නම් ඉතින් තැන්න වගේ තමයි තියෙන්නේ. එහෙම ලස්සනක් කියන්න නැහැ. මේ ඉතින් කොහොම හරි ඔයගොල්ලෝ මෙතනට දවල්ට ගියොත් නම් එහෙම ඔයාලට ගොඩක් යන්න අමාරු වෙයි. හැබැයි ඉතින් හවස් වරුවක යන හින්දා හරිම ෂෝක්. හරිම කූල්. ඒ කියන්නේ මාර විදිහට හුදගත් තියෙනවා. හරිම ෂෝක් ඉතින්. ඔයගොල්ලෝ දවසේ ගිහින් බලන්න. මෙතන අපි අර ITN කුලන එතන view point එකට ගියාම මේ හැමතැනම පේනවා පිටවල පතන රිවර්ස්ටර්න් ඊට පස්සේ මොරගහ කන්ද තව මට මතක නැහැ තව ජලාශයක් කිව්වා ඒක ඊට පස්සේ ආයි මහමෙවුන අසපුව අන්න ඒ ටික හැම ඒ පැත්තම පේනවා මුළු වපසරියම ඉතින් කොහොම හරි මට ඒක හරියටම තැන නිශ්චිතම ඕගලන්ට කියන්න දැනට මතක නැහැ මොකද මේ වීඩියෝ එක අවුරුදු මට මතක විදිහට එකමාරක් හෝ දෙකක් පරණයි හරි මල්ලි අම්මේ උඩට ඊතල ගහලා තියෙනවද? හරි. ඉතින් මේක තමයි පිටවල පතනේ බලන්න තියෙන view එක. ඉතින් මේකේ තියෙන්නේ අර කන්දේ අයිනටම යන්න පුළුවන් ලොකු මුහුලක් නැහැ. හැබැයි ඉතින් පරිස්සමෙන් ආයිත් මෙතන තියෙනවා මේ ගලක් චුටක් මේ එළියෙන් ඒ කියන්නේ කන්දට සම්බන්ධ වෙලා හැබැයි අපිට ඒක නැගලා ගිහිල්ලා මේ ෆොටෝස් ගහන්න පුළුවන් කකුල් දෙකක් බිමට දාගෙන හරි ෂෝක් ඉතින්. අන්න එතන ඔයාලට මේ වීඩියෝ එකෙත් මම පෙන්නන්නම් ඒ තැන. ළමයි මට මේ ෆොටෝ ගහන්න තිබ්බ හදිසියට මම මෙතන මේ සම්පූර්ණ වීඩියෝ එක අරගෙන නැහැ. ඉතින් මම අර කිව්වේ අර ගලක් එළියට නෙරලා වගේ තියනවා කියලා අන්න එතන. ඉතින් එතන ඉඳන් තමයි කට්ටිය ෆොටෝස් ගහන්නේ. උතනටත් මේ මාර විදියට කට්ටිය පොර කනවා ෆොටෝස් ගහන්න. ඉතින් ෆොටෝස් ගහන්න තිබ්බ හදිසියටම මම වීඩියෝ එකක් අරගෙන නැහැ එතන. මේක නම් වැරදි පාරක් මේක අපි නිකන් ආයි තව මොනවද බලන්න තියෙන පිටවල පතර දැන් ඔච්චරම විතරද කියලා බලන්න ගිය ගමන.
ඉතින් මෙතනින් එහාට යන්න බැහැ ළමයි. ඉතින් අපි පොඩ්ඩක් ගිහින් බැලුවා. මොකද මේ පාර හැදිලා තිබ්බ හින්දා කොහොම හරි මේ අන්තිමට පාර හොයාගන්න නැහැ. මෙතනින් ඉවරයි. අන්තිමේදී ඉතින් ආපු පාරෙම තමයි ගියේ. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මේකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.